අයාලට මම අද අරන් ආවේ ලස්සන කැට් කතාවක්. මේ කතාවේ ඉන්නවා තරුණ කොල්ලෙකුයි. එයාගේ අම්මයි තව අහම්බෙම් හම්බෙන සීයා කෙනෙකුයි. ඉතින් දවසක් මේ කොල්ලා අම්මට එක්ක රණ්ඩු වෙනවා. අම්මත් බනිනවා දෙන්නම රණ්ඩු වෙල් රැස්නේ දුරු දිග්යනවා. ඉතින් පුතාට හිතේ වේදනාව වඩි අම්මත් කෝගහු නිසා ඊ දුක දරා ගන්න බරුව පුතා මොහොරෝම් ගෙදරින් එළියට යන්න පිටුතුණා. එළියේ පිටුතුන් වෙලාවේ ඉදන් වස්සා මෙයා කුඩයකද අරන් කොච්චි ස්ටේෂන් එක පැත්තට යනවා. කොච්චි කෙනකම් මෙයා බලන් ඉන්නවා කෝච් ස්ටේෂන් ළඟ. කොච්චි පාර බලන් ඉන්න මෙයාට පේනවා ඉතින් ලාම්පු කනුවක්. ලොග්ග වයසක මනුසෙක් පෙට්ට කරනන් ඔර්ලොසු වගේක් හදනවා. ඒක බලාන් ඉන්න අතරතුර මෙයාට මේම් හිතුණා. අන්න කෝචෙක් මේනවා මොනවද? ඒ වයස්ක මනුස්සයා එත්තන කරන්න කියම්න එයා කෝචය යන තැනට ගියා. අර වයස්ක මනුස්සයි පුට්ටයි කෝචට නග්ගා අර සියා කසුන් ළඟට ආවා. දෙන්නම එකම අසුනේ වාඩි වෙලා කෝච්චියට දුර ගියා. වයස්ක සියා කසුන් දිහා බලලා එකපාරටම hina වුණා. පුතා ජීවිතය කියන්නේ හරියට මේ කෝච්චි වගේ. අපි දන්නවා අපි නගින තන්. හැබැයි බහින්න ඕනේ කොතනද කියලා හරියටම දන්නේ නැහැ. ඔහු කිව්වේ hina වෙන ගමන් කොසුන් දිහා බලාගෙන. සියා hina වෙලා එයාගේ ලී පෙට්ටිය ඇරියා. ඒක ඇතුලේ තිබුණේ ඔර්ලෝසු ගොඩක්. හැබැයි ඒකම ඔර්ලෝසුවකවත් කොටු ආඩ කර නැහැ. hina වෙලා එයාගේ පැත්තේ තිබ්බ එක ඔර්ලෝසුවක් කස්සුන් නටු දුන්නා. මෙහම් ඔර්ලෝසුවක් කෙනෙක්ගේ ජීවිතේ එක වද්දගත් මොහොතක් නියෝජනය කරනවා. කාල නතර වෙච්ච මොහොතවල. සියා පහදලි කළා. අපි හිතනවා අපිට ඕන තරම් කාල තියෙනවා කියලා. හැබැයි සමහර සමාව ගණීම් කරන අපිට ඉතුරු වෙන්නේ තත්පර කිහිපයි. සියා බරුරුම් හඩින් කළා. ඊක අතත් ගත්ත ගමන් කසුන්ට තමන්ගේ අතීතය පෙන්නගත්තා. තමන්ගේ අම්මා එක්ක රණ්ඩු වෙලා ගෙදරින් ආපු හැටි, අම්මා අඩපු හැටි, රූපහිනියක වගේම අවිලා පෙන්නුණා. කසුන්ගේ හිතට ලොක්කු දුකක් ආවා. කෝච්චිය ගම්ප ස්ටේෂම කිට්ටුබුණා. කතීරණ කළා අදම අම්මාගෙන් සමාව ගන්නවා. ඔහුලා. ඔහු සියාට ස්තුති කරන හරණ පුදුමේ කියන්නේ මුළු මදිරියම හිස්. අර සියා හෝ ලී පෙට්ටිය කොහෙවත් නැහැ. ඉටිම් කසුන් කොච්චෙන් බහලා ආයෙත් ගෙදර යන්න පිටතුණා. ඔයාලට ඔයාලගේ ජීවිතේ නතර උනතන් ආයෙ පටන් ගන්න ජීවිතේ ලස්සනට ගත කරන්න. තවත් ලස්සන කතාවකින් හම්බෙමු. කතාව හොදයිනම් හිත දනුනම් පොහලින් අදහස් ලියගෙන යන්න. තව කෙනෙක්ට ජීවිතේට දෙයක් ගන්න. ෂෙයාර් කරලා යන්න. ආයෙ කතාවක් දාපු ගමන් බලන්න. සබ්ස්ක්‍රයිබ් බෙල් එකටත් උබලම යන්න. එහෙනම් අපි ගියා ඔයාලා හම් දෙනාටම තෙරුවන් සරණයි.